ගොඩක් අය අහලා තිබ්බ මගෙන් ඊශ්‍රායල් එන්නේ කොහොමද? caregiver course එක කරන්නේ කොහොමද කියලා. ඔයාලා ළඟම තියෙන විදේශ සේවා එකකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න ඕනේ caregiver course එක කරන්න. caregiver NVQ level 3 එක. ඊශ්‍රායල් එන්න කියලාත් කියන්නේ. ඒක මම කරන කාලේ ඔන්ලයින් කරේ. දැන් ඇකඩමික් තියෙන්නේ. එතකොට ට්‍රේනින් සෙන්ටර් එක ගිහිල්ලා ට්‍රේනින් වෙන්න ඕනේ මාස එකමාරක්. ඒක කරලා ඉවර වෙලා සති දෙකක ඉංග්‍රීසි කෝස් එකක් තියෙනවා. සති දෙකක ඉංග්‍රීසි කෝස් එකයි සර්ටිෆිකේට් එකයි caregiver course එකේ සර්ටිෆිකේට් එකයි සබ්මිට් කරන්න ඕනේ වෙබ් එකට. ආයෙත් විදේශ සේවකට ගිහිල්ලා බාර දෙන්න ඕනේ. එහෙම බාර දුන්නාට පස්සේ ටික දවසකින් ඔයාලා ලොටරි එකකින් සිලෙක්ට් වෙනවා කියලා ඔයාලට මැසේජ් එකක් එයි. ලොටරි එකකින් සිලෙක්ට් වුණාට පස්සේ තමයි ඔයාලගේ බැජ් එකට අදාළව සෙල්ෆ් ෆවුන්ඩේෂන් එකේ ඉන්ටර්විව් තියන්නේ. සෙල්ෆ් ෆවුන්ඩේෂන් එකේ ඉන්ටර්විව් එක හොඳට ෆේස් කරන්න. හොඳටම ප්‍රැක්ටිස් කරලා යන්න එක. ඒක ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඔය ඉගෙනගත්ත දේවල් එක්කත් මෙහි තියෙන දේවල් එක්කත් එක්ක තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. ඉංග්‍රීසි බැරි අයට උනත් හොඳට ප්‍රැක්ටිස් කරාම ඒක කරගන්න පුළුවන්. එහෙම මට බැරි වෙයි කියලා හිතන්න එපා. අනිවාර්යෙන් පුළුවන් කියලා හිතාගෙන වැඩේ කරගන්න. ටික කාලයක් යනකොට ඒ සෙල්ෆ් ෆවුන්ඩේෂන් එකේ ඉන්ටර්විව් එක තමයි මෙහි අය හොඳට බලන්නේ. ඔයා හොඳට ඔයාගේ performance පෙන්වන්න හොඳට. එතකොට වෙබ් එකේ දකින්නේ ඔයා. එතකොට ඔයාව සිලෙක්ට් කරගන්න chance එක වැඩි. ඒක නිසා කොහොම හරි එන්න උත්සාහ කරන්න. පොඩි කාලයක් වියදම් කරලා caregiver course එක කරලා ඔයාට මේ රටට එන්න ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.